සරසවිය කියන්නේ වචනයකින් දෙකකින් කියලා ඉවර කරන්න බැරි තරම් ජීවිතේ කියා දෙන ජීවිතේ වෙනස් කරන හරි අපූර්ව තැනක්. බොහෝ දිනෙකට ඒක සුන්දර තැනක් වගේම බොහෝ දිනෙකට පෙම්වතුන් වන්නට තෝ තැනක්. එවන් තැනක් ලොව තවත් නැති තරම්. එමෙන්ම විරහවටද බොහෝ විට එය අයිතියක් ලැබෙන තැනක්. මම අද කතා කරන්නේ හන්තාන කඳු වැටිට මායිම්ම ඉතා චමත්කාර ජනක මනස්කාන්ත පරිසරයක පිහිටි පේරාදෙණිය සරසවිය තුල සිදු ලස්සන කතාවක් පිළිබඳවයි. ඔබේ හිත් තුල දැන් ඒ සුන්දරත්වයේ නිතින්ම මැවෙනවා අනුමානයි. ඒත් හිත රිදවන මතකයේ රිදවන බොහෝ දෑදමේ නැතුවම නොවේ. අද කතා කරන මේ ගීතය වස්තු බීජය වෙලා තියෙන්නේ මේ පේරාදෙණිය සරසවිය තුල සිදු ලස්සන කතාවක් පිළිබඳවයි. බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ. ගොඩාක්ම පුංචි කාලේදී අපේ හිත තුල අපේ වීරයෝ ඉන්නවා. ඒ අපේ දෙමාපියෝ. පසුව අපි ඉගෙන ගන්නකොට පාසල් යනකොට ගුරුවරු අපේ වීර වෙනවා. සමහර වෙලාවට එතනිනුත් විශේෂ ගුරුවරයෙක් අපේ හිත තුල ලැබුම්ගෙන වීරෙක් විදිහට ඉන්නවා. මෙතනදිත් වෙන්නේ ඒ ටිකමයි. මේ සුන්දර සරසවි බිමට එනවා පුංචි රූමත් යවෝනියක් ඉගෙන ගන්න. දවසින් දවස ගොඩ නැගෙන පුංචි බලාපොරොත්තුවක් එක්ක ඇගේ ලෝකයේ වීරය බවට මේ ගුරුවරයාපත් වෙනවා. උගන්වන රටාව, ඔහුගේ කතා විලාශය, ඔහුගේ පෙනුම තුලට ආකර්ෂණය වන අය අවසානයේ ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. මැදිවියට පත්වෙච්ච විවාහයේ දෙදරා ගිය මේ ගුරුවරයා ඒත් තවම තම බිරිඳ තමාව අතහැර යාම පිළිබඳව පසුතැවිල්ලෙන් වේදනාවෙන් පසුවන්නේ. ගීතේ පටන් ගන්න ඉස්සලා පුංචි පෙරවදනක් කළේ පහසු වෙන වලට එක තේරුම් ගන්න. සා මටත් ලේසි එක ලේසින් වලට තේරුම් කරලා දෙන්න. මේ කතාව පේරාදෙණිය සරසවිය තුල වස්තු බීජය කරගත් ඇත්තටම සිද්ධ වෙච්ච කතාවක්. මේ කතාවේන යෞවනිය ඔහුට මහත්සේ ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් මේ ගුරුවරයා ඉන්නේ වෙනම ලෝකෙක. ඇයගේ හැරගිය බිරිඳ ගැන තැවෙමින්. මේ කතා පොත් තමයි මේ ගීතයට ලස්සනට ඇඳලා මේ ගීතය රචනා කරලා තියෙන්නේ. අපි යමු ගීතයට. ඊට පස්සේ අපි ගොඩක් දේවල් කතා කරමු. බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ. ඇයි ගොඩාක් ඔහුට ආදරය කරනවා. ඒත් ඔහු ජීවත් වෙන්නේ ඔහුගේ හැරගිය බිරිඳ ළඟ. ලත වෙමින් දුක් වෙමින්. ඉතින් මේ යෞවනට සිද්ධ වෙන්නේ කවදාක්වත් නොලැබෙන, කවදාක්වත් අයිති කරගන්න බැරි සිහිනයක් වෙනුවෙන් දිවයන්ක විතරයි. ඒ සීනේ දෙස බලා සිටින් පමණයි. මේ නොගැලපීම අහස උසට මේක සිහිනයක් විතරයි කියලා ඇයම දන්නවා. ඒත් ඇය ආදරය කරනවා. දරා නිත්තග දොවා සිත් මල ගොතෙනු මැන ලඳුනේ සංසාර සිහිනේ. හරි ලස්සනට ඔහු කියනවා දැන් ඔහු තුල ඇය ගැන පුදුමාකාර අනුකම්පාවක් ආ වේදනාවක් තියෙන්නේ. ඉතින් ඇයට කියනවා මේ හැම දෙයක්ම අමතක කරලා වාගේ අධ්‍යාපනය කරන්න. මේ සංසාර ගමනේදී වාගේ සහකාරය හම්බ වෙයි. වාගේ ප්‍රේමවන්තය හම්බ වෙයි. එයත් එක්ක මේ සංසාරය ඉදිරියට යන්න කියලා. හරිම ලස්සනට කියනවා. අපි යමු ගීතේ ඊළඟ කොටස. වෙහි පබළු යට රංග මඩල මැද ඔබේ දෑතේ තුරුළු වන්නට ඇයට ඔහු ගැන තියෙන අප්‍රමාණ ආදරයක්. ඒක හුඟක් ගැඹුරු ආදරයක්. ඒ නිසා දැන් ඇයට නවතින්න බෑ. ආපසු හැරෙන්න බෑ. ඒ නිසා ඇය කියනවා මට ඔයා ළඟම ඉන්න ඕනේ. මට ඔයා ළඟ ඉන්න ඉඩ දෙන්න කියලා. ඒක හරිම සංවේදී. අපි යමු ඊළඟ කොටසට. විසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අඳුරේ නොයනු මැන ලඳුනේ. තම බිරිඳ දාලා ගිය වේදනාව තුල තැවෙමින් දැවෙමින් ජීවත් වෙන මේ ගුරුවරයා මේ යෞවනෙට කියනවා මගේ අඳුරු ලෝකෙට එන්න එපා. තවම මගේ වේදනාව මට දරා ගන්න බෑ. මගේ බිරිඳ දාලා ගිය වේදනාව තුල මම තාම ජීවත් වෙනවා. මේ අඳුරු ලෝකෙට එන්න එපා ඔයා කියලා කියනවා. මෙතනදී ගීපද රචකයා හරි ලස්සනට යොදලා තිනවා බිරිඳ වෙනුවට බිසව කියන වචනේ. මං හිතනවා උත්සාහ කරනවා
මේ ගුරුවරයා තවම බිරිඳට ආදරය කරනවා කියලා පෙන්වන්න. අපි යමු ඊළඟ කොටස. වඩිනතුරු සඳ දුරින් ඉන්නම් තරු ඇඳුරු පෙම් ගී අහන්නම්. මේක හරිම ලස්සන අවස්ථාවක්. ඇය කියනවා ඔයාගේ අඳුරු ලෝකේ කවදා හරි දවසක එළිය වෙන දවසක් ඒවි. කොච්චර කාලයක් වුණත් කමන්නේ මම බලාගෙන ඉන්නම්. එතකම් මම ඔයා ළඟ ගෝලෙක් වෙලා ඉන්නම්. ඔයා කියන කතාව මම අහගෙන ඉන්නම්. මෙතනදී මියුරු පෙම් වදන් නැතන් තරු ඇඳුරු පෙම් ගී අහන්නම් කියලා ලියනකොටම මට හිතෙනවා මේ ගුරුවරයා සිංහල ගුරුවරයෙක්ද කියලා. ඒත් ඒක මගේ උපකල්පනයක් විතරයි. මේක හරිම සංවේදී අවස්ථාවක්. තමන් ආදරය කරන කෙනා තමන්ට නොලැබී යාම මහත් වේදනාවක්. හැබැයි ඊටත් වඩා වේදනාවක් තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරය නොකිරීම. ඇය ඉන්නේ වගේ අවස්ථාවක. අපි දන්නවා මේක සරසවිය තුල සිද්ධ වුණත් අපේ සමාජය දිහා බලුවම මේ වගේ කතා ගොඩාක් තියෙනවා. මේක රස විඳින ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ආදරය කියන්නේ හරිම පවිත්‍ර පූජනීය දෙයක්. මේ කතාව මෙහෙම ඉදිරියට ගලාගෙන යනකොට සමහරෙක්ට ඇය ගැන පුංචි තරහක් කේන්තියක් ඇති වෙනවා ඇති. ඒක එක පැත්තකින් සාධාරණයි. මෙතන නොගැලපීම් රාශියයි. ඒත් ඇයගේ ආදරය හුඟක් හදවතින් බැඳිච්ච ආදරයක්. ඇයට ආපස්සට හැරෙන්නට බෑ. ඇයට දැන් නවතින්න බෑ. ඒත් ඇයට හුව ලබා ගන්න බෑ. ඒත් ඇගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් යටිතේ තියෙනවා. ඒ නිසා ඇය කියනවා කවදා හරි දවසක ඔයාට එන්න පුළුවන් වුණොත් මාව හොයාගෙන එන්න කියලා. මේක හරිම ලස්සනට මේ පදවලින් පදරචකයා කියලා තියෙනවා. අපි යමු ඊළඟ කොටසට. සොඳුරු ඒ සඳ දියේ එන්නම් ඉන්දියනු මැන සොඳුරේ කන්තාන අරණේ. දැන් ඔහුත් ඇයට පුංචි බලාපොරොත්තුවක් දෙනවා. මගේ මේ අඳුරු ලෝකයේ එළිය වෙන දවසක් ආවොත් එදාට මම ඔයා හොයාගෙන එන්නම්. එතකන් ඔයාගේ අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන මේ හන්තාන පුරවරයේ ඉන්න. මේ ගීතයේ අවසාන කිරීම පැති දෙකකට යොමු වෙනවා. එකක් ගුරුවරයා හිතන්නේ නැති මම තව සෑහෙන කාලයක් මේ සරසවියේ ඉන්නවා. නමුත් ඇය ඇවිත් ඉන්නේ අධ්‍යාපනයේට. ඇය අධ්‍යාපනය හමාර කොට දවසක ආවි. ඒත් ඇගේ අධ්‍යාපනය අඩාල වුණොත් ඒකට මම පංගුකාරයෙක් වෙවි. ඒ නිසා මම ඇයට පුංචි බලාපොරොත්තුවක් දීලා ඒ බලාපොරොත්තුව තුලින් ඇගේ අධ්‍යාපනය සාර්ථක කරනවා. ඒ නිසා වෙන්නේ නැති ඔහු එහෙම කියන්නේ නැත්තේ. ඒත් තව පැත්තකින් අපිට හිතෙනවා ඇත්තටම ගුරුවරයාට පුංචි අදහසක් ඇවිල්ලා පුංචි බලාපොරොත්තුවක් ඇවිල්ලා එහෙම කිව්වද දන්නේ නැහැ කියලා. ඒක තීරණය කිරීම මම ඔයාලට බාර දෙනවා. මේ ගීතය ලස්සනට ඒ විදිහට අවසන් වෙද්දී මේ ගීත නිර්මාණය ගැනත් වචනයක් කතා කළ යුතුමයි. පදෙන් පදයකට හමුනලා හරිම ලස්සන ගීතයක් බවට පරිවර්තනය කරන්නේ ජානක සිරිවර්ධන මහතා. අපූර්ව ගීපද රචනාවක්. මේ ලස්සන පදවලට ලස්සන තනුවක් නිර්මාණය කරලා අපේ හදවතට දැනෙන පරිදි හරිම රසවත් සංගීතයක් මේ ගීතයට ඇතුල් කරන්නේ අරුණ ගුණවර්ධන මහතා. මේ ගීතයේ සුගායනින් එක්වන්නේ හෙළේ මහා ගාන්ධාර්වයා WD අමරදේව ශූරින් සහ උමාරියා සිංහවංශයි. ඒ වගේම මේ කතාවේ එන පරිණත ගුරුවරයාට අමරදේව ශූරින්ගේ හඬ භාවිතා කළ තියෙනවා. යෞවනියට උමාරියා සිංහවංශගේ හඬ භාවිතා කළ තියෙනවා. අපූර්ව නිර්මාණයක්. ඉතින් ඔබට දැනෙච්ච හැඟීම් එක්ක ඔබට ආවර්ජනය වූ මතකයන් එක්ක දැන් මේ ගීතය අහලා බලන්න රස විඳින්න.